දික්කසාද නඩුවක් දිස්ත්‍රික් උසාවියේ අවුරුදු 3ක් යනවා. අභියාචනය කරන අවුරුදු තව 2-3ක් යනවා. ශ්‍රේෂ්ඨ අධිකරණයට ගියන අවුරුදු 7-10ක් යනවා. කියන්නේ කන්ටෙස්ට්. මේක වෙනස් වෙන්න ඕනේ. මං කියන්නේ දික්කසාදයයි ළමයිගේ බාරගත්වයයි වන්දියයි ඒ දීපොලයි ඒක වෙක් කරන්න. දැන් ඒ ඔක්කොම එකට සම්බන්ධ වෙලා තියෙනවා. දෙදෙනෙකුට ස්වේච්ඡාවෙන් දික්කසාදයක් කරන්න ඕනේ නම් අද අපේ නීතිය අනුව එක්කෙනෙක් ගිහිල්ලා අනිත් කෙනාට විරුද්ධව සාක්ෂි දෙන්න ඕනේ. වරදකරුවෙක් නෙමෙයි. ඒක ප්‍රෝඩාවක්. ඒ වෙනස ඇති කරන්න තමයි මම සංශෝධනයක් ගෙනාවේ. විවාහ දික්කසාදයක් ගන්න ස්වේච්ඡාවෙන් දෙන්නෙක් කිව්වා අපිට ජීවත් වෙන්න බෑ. විවාහය කඩම් වෙන්නලා කියලා. ඒ වරම ලබා දෙන්න. හැබැයි මේකනේ හුඟක් අය කතා කරා විතර. දැන් මෙතන මේ සංශෝධනය වුණා. දැන් අවුරුදු කීයක් කතිකාවට ලක් වෙලා තියෙනවද? හැබැයි මම දන්නවා සමහර අය මට කියන මොන දේවල් කියයි පයිස මුස්තවා මේ විවාහ පවුල් කඩන්න හදනවා කියන හැබැයි මට සමාජ වගකීමක් තියෙනවා. මේ පරිවර්තනය හුඟක් කැවෙල කියනවා. විදිකට ජීවත් වෙන්නේ නැහැ. අපි මෙල් වෙලා ඉන්න හැබැයි දික්කසාදයක් ගන්න අමාරුයි ලොකු ප්‍රශ්නයක්. ඉතින් මේ උයි ඉස්සර වගේ නෙවෙයි. අද තරුණ පරපුර දික්කසාද කොලය ලැබුණත් නැතත් right විවාහය කඩාවැටෙන අවස්ථාවදී මින් වෙලා ජීවත් වෙන්නේ. ඉතින් විවාහයක් කියන්නේ පුද්ගලික දෙයක්. අපට බල කරන්න බෑ දෙන්නෙකුට එකට ඉන්න. දෙදෙනෙකුට එකට ඉන්න බැරි නම් ඒගොල්ලන්ට වරම දෙන්න ඕනේ දික්කසාදට. හැබැයි ළමයි දීපොළ ඒ වගේම වැරදි කරුණන් වන්දි ඒ සම්බන්ධයෙන් නීති තිබිය යුතුයි. හැබැයි දෙන්නෙක් එකට ජීවත් වෙන්න බැරි නම් අවුරුදු 10ක් ගන්න යනවා නම් දික්කසාදයක් ගන්න අවුරුදු 5ක් දාන ඒගොල්ලන්ගේ ජීවිතය ඉවරයි. හැබැයි මේකට කතා කරන්න. දැන් මම දකින දෙයක් තමයි අපි වයසට යනකොට අපේ සමාජ වගකීම වැඩි වෙනවා. මං කියන්නේ මං මේ අවස්ථාවේදී මගේ සමාජ වගකීම ඉෂ්ට කරන්න මං පුළුවන් තරම් උත්සාහයක් දරනවා. ඔව් එක්තරා විදිහකට දැන් ඔබතුමා නීතිඥයෙක් නිසාත් මේ සම්බන්ධයෙන් අදහසක් ඇති විශේෂයෙන් දැන් අධිකරණයට ගිහිල්ලා එක්කෙනෙක් වරදකාරයෙක් විදිහට පෙනී ඉන්නවා. ඒක එක්තරා විදිහකට අධිකරණයටත් කරන ප්‍රෝඩාවක්. ඒ තමයි දරුවන් පස්සේ මේවා පබ්ලික් ඩොකියුමන්ට්ස්. කියයි අපේ තාත්තා තමයි වැරදි කරුවා අම්මා තමයි වැරදි. ඒ වගේම දෙදෙනෙක් අකමැත්තෙන් ජීවත් වෙනවා නම් දරුවන්ට ලොකු මානසික පීඩාවකට ලක් වෙනවා. ඒ හුඟක් අය හිතන විශාල මානසික ප්‍රශ්න. හැමදාම තාත්තයි අම්මයි ගහ ගන්නවා නම් දරුවා ඒක බලන එකද හොඳ? වෙක් වෙලා මේ දෙන්නම සුබදායි ජීවිතයක් ගත කරනවා. අපි යථාර්ථවාදී ලෙස කතා කරන්න ඕනේ. හැබැයි හුඟක් අය මේවා කියන්නේ නැහැ. ඒකනේ එක්තරා විදිහකට මෙවැනි ප්‍රතිසංස්කරණයක් ගෙනාවුවාම සමාජ මතයක් හදන්න උත්සාහ කරනවා නේද? කියන්නේ මේක කරාට පස්සේ දික්කසාද වැඩි වෙයි වගේ නේද? ඉතින් මේ දික්කසාද වැඩි වෙනවද අඩු වෙනවද කියන එක නෙවෙයි ප්‍රශ්නේ. මේක පුද්ගලික දෙයක්. මේ ස්ටැටිස්ටික්ස් අනුව කරන දෙයක් නෙවෙයි. දෙදෙනෙක් ස්වේච්ඡාව විවාහයක් කරනවා. කාලයක් ගත වුණාට පස්සේ දෙදෙනෙක් තීරණ ගන්නවා අපිට එකට ජීවත් වෙන්න බෑ කියලා. ඒ දෙන්න වෙන් වෙන්න ඕනේ. මේ විවාහ දික්කසාද වැඩි වෙනවා කියන නිසා ඒක නතර කරන්න බෑ. ඒ වගේම ඉස්සර සමාජ දිහා බලනකොට කාන්තාව වැඩ කරන්නේ නැහැ. ආර්ථික වශයෙන් ස්වාමියා මත යැපෙනවා. අද කාන්තාවට ආර්ථික ස්වාධීනත්වය තියෙනවා. ඒ නිසා ඒගොල්ලන් බය නැතුව තීන්දුව ගන්නවා. සමහර කුටුම්බවල වැඩි බරක් දරන්න කාන්තාව. ඉතින් ඒ නිසා කාන්තාව ඉස්සර කාන්තාවන් කොච්චර දුක් විඳද ආර්ථික ස්වාධීනත්වය නැත්තම් තමන්ගේ සමාජ තත්ත්වය ජීවන තත්ත්වය නැති වෙයි කියන බය තියෙනවා. දැන් ඒක ප්‍රශ්නයක් නෙවෙයි. මට තනියම ජීවත් වෙන්න පුළුවන්. මට මංවත් එක්ක ජීවත් වෙන්න කැමති නැත්තම් මම වාගේ සල්ලි නිසා මංවත් එක්ක ඉන්නේ නැහැ. ඒක සමාජයේ සුබදායි දෙයක්. දික්කසාද එකතකින් වැඩි වෙනවා කියන්නේ මිනිස්සුන් ස්වේච්ඡාවෙන් ඒගොල්ලෝ තීන්දුව ගන්නවා. ඒක වෙන විදිහකට අර්ථ නිරූපණය කරන්න පුළුවන්.